වේදිකා නාට්‍ය රංගවේදියෙකුට වඩා නව යුගයක ශ්‍රී ලාංකේය සංගීතයට මුලපිරු සංගීත පුරෝගාමියෙකු ලෙස ප්‍රකටය. 1952 දී පමණ පැවති සිංහල ගීතයක් කවරේද යන්න පිළිබඳ මතභේදයකදී ඔහු සිංහල ජන සංගීතයට මුල් තැන දෙමින් ඉන්දිය රාගධාරී සංගීතයේ බලපෑමට එරෙහිව දැඩි ස්ථාවරයක සිටියේය. සුනිශාන්ත මහතාගේ දායකත්වය ශ්‍රී ලාංකේය සංගීතයේ ගමන් මඟ වෙනස් කිරීමට මුල් වූ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ. එසේනම් අපගේ මේ සූදානම ඔහුගේ විශිෂ්ට නිර්මාණ ඇගීමටයි.
උඩ පැන පැන හිනා හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලේ අපට ගෙනත් දියම් ගන්න ගාන ගනි හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලේ අපට ගෙනත් දියම් ගන්න ගාන ගනි අම්බුල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අපේ ගමේ බලන් කලක තුරුලියා අති පැදෙන නැවුම් බලන් අපි පුලා අපේ ගමේ බලන් කලක තුරුලියා අති පැදෙන නැවුම් බලන් අපි පුලා අම්බුල මේ පිනා බලන් පදක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බුල මේ පිනා බලන් පදක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා වරමාගේ ගොනා බැදගන්තා පිනා අද මුල්ලට වුණා පිනා දෙමයි හිනා වරමාගේ ගොනා බැදගන්තා පිනා අද මුල්ලට වුණා පිනා දෙමයි හිනා අම්බුල මේ පිනා බලන් පදක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බල මේ පිනා බලන් කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා වලං 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 හොඳම නැවුම් වලං කවුද ගන්නේ වලං මෙන්න මෙන්න වලං 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 හොඳම නැවුම් වලං කවුද ගන්නේ වලං මෙන්න මෙන්න වලං අම්බුල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බුල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බුල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බුල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා උඩ පැන පැන හිනා අම්බල මේ පිනා වලං කඩක් ගෙනා ඒක විදපු ගොනා. Jingle bells are ringing and the stage is shining bright. Watch as our performers fill the stage with festive energy and cheer in their Christmas dance. Oh
අද දිනේ සුවිශේෂී දක්ෂතා එළි දැක්වූ ආදරණීය සකුරා දරුවන්ගේ දෙමාපියන් හට ඔවුන්ගේ අදහස් හා හැඟීම් ප්‍රකාශ කර සිටීමට විද්‍යාලයේ අධ්‍යක්ෂකතුමන් විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය ආදරණීය දෙමව්පියනි ආදරණීය දරුවනි අද උදේම පුංචි පුතෙක් කිව්වා මාතරට සකුරා මල් පිපිලා කියලා. ඇත්තටම ඔව් හැමදාමත් මාතරට සකුරා මල් පිපෙන්නේ මේ සකුරා පෙරපාසල නිසා තමයි. ඒක මම කියන්නේ මගේ ජීවිතයේ අත්දැකීමෙන්. මොකද මගේ අතීතය 2019 වෙත දිව යනවා. මගේ ලොකු දරුවත් අරගෙන මම පෙරපාසලට එනවා. ඇවිල්ලා මගේ ලොකු දරුවා දෙන්නේ 2019. ඇත්තටම කියන්න සතුටුයි අද මගේ දෙවනි දරුවා මේ පෙරපාසලේ ඉගෙනුම ලබන්නේ පුදුමාකාර විදිහේ ආදරණීය ගුරු මණ්ඩලයක්. ඒ වගේම දක්ෂ මම දන්නේ නැහැ වෙනත් පෙරපාසල් වල මෙහෙම ගුරු මණ්ඩල ගුරුවරු ඉන්නවද කියන එක. මට ඇත්තටම පුදුමයි. ඇත්තටම පුදුමයි මේ වේදිකාව දිහා දකිද්දි පේනවා මේ ගුරු මණ්ඩලයේ දක්ෂකම කොච්චරද කියනම නම් මේ දරුවෝ අපිත් එක්ක හැදිලා අවුරුදු අපේ කුසෙන් එළියට ඇවිල්ලා අපිත් එක්ක හැදිලා පළවෙනිම සැරේට එන්නේ පෙරපාසලට. ඇත්තටම ආදරණීය විදියට බාර ගන්නවා. ඒ අවුරුදු දෙක කාලය පුරාවට මන් දන්නේ මට වගේම ඔය හැමෝටම මේ අත්දැකීම ඇති. කිසිම ભેදයක් නැහැ. දරුවා කළුද සුදුද අම්මගේ රැකියාව තාත්තගේ රැකියාව මොකද්ද? ඒ දරුවට කොච්චර සල්ලි තියෙනවද? සල්ලි නැද්ද? ඒ කිසිම කතාවක් නැහැ. දරුවා ගෙනියන්න පුළුවන් උප්පරිම තැනට ගෙනියනවා. ඒක මම අත්දැකීමෙන් මේ කියන්නේ. දැන් මේ වේදිකාව තරණය කරන විදියෙන් දරුවෝ ඇඟ හිරිගඩු පිපෙනවා ඈත බලන් ඉන්නකොට. මෙහෙම කරන්න පුළුවන් කොහොමද? ඇත්තටම මේ දක්ෂ ගුරු මණ්ඩලය මේ සකුරා පෙරපාසලේ මන් දකින විශේෂම ලක්ෂණ කීපයක් තියෙනවා. එයින් එකක් තමයි මේ ගුරු මණ්ඩලය. මන් දන්නේ නැහැ මේ ලොකු ටීචර්, මේ දිනිති ටීචර්, නිපුණි ටීචර්, මදු ටීචර් එදා ඉඳලා අර පුංචි ටීචර්ස්ලා දෙන්න වුණාට ඒ තියෙන හැකියාවන් කොහොම මේව උද්දීපනය මේ දරුවෝගේ හැකියාවන් උද්දීපනය කරලා ගන්නවද කියලා. මම දකින ලොකුම රහස තමයි මේ ලොකු ටීචර්ගේ ලොකුම ක්‍රියාවලියක් තියෙනවා. වැඩ නම් වැඩ. අපිත් බයයි ඇත්තටම. හරිම සැරයි. වැඩ නම් වැඩ අපි හිතන්නේ මේවා පොඩි ළමයින්ගේ වැඩ අනේ මෙහෙම කරාම ඇති කියලා හිතනවා. හැබැයි ලොකු ටීචර්ත් එක්ක ඒව බෑ. වැඩ නම් වැඩ නැත්තම් පාඩුවේ නිකන් ඉඳිමු. ඒක තමයි යාගේ තියරි එක. පැහැදිලිවම කිව්වොත්. ඉතින් මං හිතන්නේ මේ පෙරපාසල දිනෙන් දින දියුණු වෙන්න මේ පෙරපාසලේ රහස මෙන්න මේක තමයි. ඒ වගේම පුදුමාකාර පෙර සූදානමක් තියෙනවා. හැම දෙයකදීම එහෙමයි. හැම දෙයකදීම එහෙමයි. චූටි දෙයකදී පවා පුදුම පෙර සූදානමක් මේ පෙරපාසලේ හැම ක්‍රියාකාරකමකදීම මම දැක්කේ. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම සකුරා පෙරපාසල කියන්නේ පුණ්‍ය භූමියක්. පින්බිමක්. මේ පින්බිමට ගොඩ වදින දරුවට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. යන්න පුළුවන් උපරිම තැනට යන්න පුළුවන්. ඒ වගේම තමයි මං හදවතින්ම සුබ පතනවා ආදරණීය ලොකු සර්, පොඩි සර්, ලොකු ටීචර්, දිනිති ටීචර්, නිපුණි ටීචර්, මදු ටීචර්, අර පොඩි ටීචර්ලා දෙන්න, සමාධි ටීචර්, මට නම් දෙක මතක නැහැ. පොඩි ටීචර්ලා දෙන්න තරහ වෙන්න එපා. ඒ දෙන්නට ඒ හැමෝටම පින් දෙනවා. ඇත්තටම පින් දෙනවා. පින් දෙන තරමට ඒ තරමටම මේ ක්‍රියාව සත්භාවයෙන් එයාලා කරන්නේ. ඒ නිසා මේ හැමෝටම ඒ ගුරු මණ්ඩලයට දෙමව්පියෝ වශයෙන් සකුරා පෙරපාසලේ දෙමව්පියෝ වශයෙන් ස්තුතිවන්ත වෙන ගමන් සකුරා ආදරණීය මව දිනෙන් දින යෙහෙන් වැජබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තුතියි. මට මේ අවස්ථාව ලබා දුන් මගේ පන්තියේ දෙමව්පියන් ඇතුළු ගුරු මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. We honor not just the destination, but the courageous journey they undertook this year. We celebrate the effort behind every smile, the concentration behind every drawing, and the resilience shown when things didn't go quite right. The prizes you see here are simply tangible tokens of the intangible gifts they have already acquired. The love of learning, the strength of friendship,
and the foundation of character. Let us now shift our focus to the heart of this evening, ready to applaud the blossoming achievements of our incredible students. It's time for the prize distribution. ත්‍යාග ප්‍රදානය සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය CWJS මසහිකෝ ළමා පදනමේ සභාපති සුනිල් ගමගේ මහත්මාණනි ඔබටයි. Starting with lower kindergarten students. Vihas Madduma Heva. Enash Lakshita. Radev Dihen. Seon Minsada. Viheli Ruhansa. Sayon Linara. Tinu Jadinsara. Sashen Tashmira. Samiru Sejan. Tashmita. Javid Jayon. Yesita Ninsas. Tenad Jayveer. Mihini Tunanya. Tashini Chenaya. Kenuli Aradya. Yahinsa Siheli. Eshini Savenya. Vidudani Bosadi. Yalindi Dulansa. Tessadi Nehansa. Netushi Omaya. Nugara Nesadi. Ahasna Yesadi.
Jenudi Bihansa, Senudi Dinakshi, Devki Disanya, Akish Adesh, Hesandu Dulsas, ladies and gentlemen, please give a big round of applause to them. Adya Eo, Gangul Damsas, Kenshidu Tedasna, මීළඟට ත්‍යාග ප්‍රදානය සඳහා මාගේ මේ කෙරෙනා වූ ගෞරවනීය ආරාධනය සකුරා පෙර පාසලේ විදුහල්පතිනිය වෙන ලරෝෂා වන්නිආරච්චි මැතිණියනි ඔබටයි. Moving on to the students of the upper kindergarten, HB Behansa, DL Desandi, GW Indusari Udamsa, WH Esandu Manit, Kiven Vanigasuriya, K. Lavanya Pabasari, UA Metul Yehas, KP Metsana Anusahas, Netuni Sahasya Veerasinghe, WM Niera Yasasvi, BH Vinod Mapurvi, IH Ritum Vihansa, KDA Sedas Ranumika, DM Shanashi Akarsha, ත්‍යාග ප්‍රදානයෙන් අපහායකව ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට ත්‍යාග ප්‍රදානය සඳහා මාගේ මේ කෙරෙනා වූ ගෞරවනීය ආරාධනය අප පෙර පාසලේ ආචාර්ය රුමේෂ් රත්නායක මහතාණනි ඔබටයි. starting with U. Shenal Akarsha,
HWT Bakshi Onel Shah. MP Vihas Prabhashwara. M. Hiranya Vidni. H.L. Wanadi Sanalya. S.A. Yehas Henuja. R.H. Yamesh. K.K. Yehas Metsilu. LKJ Yenul Gehansa. HL Yenuka Vihen. AA Sehas Netsilu. PG Hobali Movinia. Tinaya Shanami. Chenal Pansilu. Senlini Chandina. HW Akita Omayuru. ත්‍යාග ප්‍රදානයෙන් අප එක් වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. Tisakya Vitarana. KD Binuri Vihansa. Amadi Patiratna. Siheli Siyatra. Chanuki Samindra. Rihanna Kayo Gamage. Nitumbi Tahasya. ත්‍යාග ප්‍රදානයෙන් අප එක් වූ ඔබට බෙහෙවින්ම ස්තුතියි. Sakura friends Yomesh, Takshi and Lavanya to deliver the vote of thanks in all medias. සුබ සන්ධ්‍යාවක් වේවා. සියලු දෙනාගෙන් අවසරයි. අපගේ විවිධ ප්‍රසංගය මිනිමාවට පත්වෙනවා. ඒ සඳහා සහභාගී වූ උදව් කළ ඔබ සැමට ස්තුතියි. දෙහි පිහිටයි. இனிய காலை வந்தனங்க அனைவருக்கும் வணக்கம். எமது தாளேனி அல்லாச்சி ஹல்லின் துட முடிவதேகிறது இச்சிலாவில்
evening, everybody. Dear chief guest, teachers, parents, and my dear friends, we hope that you all witnessed the talent of the little one of Sakura Preschool to the greatest extent. And also I would like to thank our lovely teachers and all of you with our sincere gratitude. Thank you. I think I hear the sound of bells, not just any bells. Children, can you look up? Can you listen very carefully? Because the moment we all been waiting for is finally here. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh, dashing through the snow